සිම්බා කියන්නේ ලස්සන චිත්‍රපටයක්. උන්ගලම් බලන්න මයි සිම්බා. ඉතින් ඒකේ මං සින්දු කියනවා. හැබැයි මගේ තාත්තා ලස්සනට ඇඩ් කරනවා. මයි සිම්බා කියන්නේ ලස්සන ෆිල්ම් එකක්. ගායකෙක් විදියට ඉතින් අද තමයි ප්‍රමියර් එක. ඉතින් අද මං ආවේ ෆිල්ම් එක බලන්න. ඔක්කොමත් එක්ක ෆන්ඩ් එකක් ගන්න. ඔක්කොම මගේ සින්දු ආන්න මයි සිම්බා එකේ. ඉතින් මයි සිම්බා කියන්නේ ලස්සන චිත්‍රපටයක්. අද අපි ඉන්නේ මයි සිම්බා ප්‍රීමියර් එකේ. ඉතින් ඇත්තටම මේක රොෂාන්ටයි මිනෙත්තයි විශේෂ දවසක්. මොකද රොෂාන් රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම මිනෙත් පසුබිම් ගායනයෙන් දායක වෙනවා. ඉතින් අද මට ගොඩක් සතුටු දවසක්. මොකද දෙදෙනාම මගේ ජීවිතයේ විශේෂ දෙන්නෙක්. ඉතින් දෙදෙනාම එකතු වෙලා මේ නිර්මාණයට සම්බන්ධ වෙලා ඒ වගේම මේ නිර්මාණය ගැන කතා කරොත් ඇත්තටම ඉතාමත්ම විශේෂ පණිවිඩයක් තමයි සමාජයට ගෙනියන්නේ. සරල කතාවක් තුළින් විශේෂ පණිවිඩයක්. සත්තුන්ට ආදරය කරන්න, අපේ ස්වභාවධර්මයට ආදරය කරන්න, ස්වභාවධර්මයෙන් අපිට අපි ස්වභාවධර්මයට දෙන තරමට අපිට ස්වභාවධර්මයෙන් ලැබෙනවා. ඉතින් මේ වගේ සරල පණිවිඩ සමාජගත කරන්න නිර්මාණය වෙච්ච අපූර්ව චිත්‍රපටයක්. ඒ වගේම තමයි විශේෂයෙන්ම සජීවී සිංහෙක් එක්ක මම හිතන්නේ පළවෙනි වරට නිර්මාණය වෙච්ච චිත්‍රපටයක්. ඉතින් ආරාධනා කරනවා හැමෝටම ඇවිල්ලා මේ චිත්‍රපටය නරඹන්න කියලා. මයි සිම්බා චිත්‍රපටය අද ඉඳන් දිවෙන පුරා සිනමා ශාලාවල් වල දැක ගන්න ලැබෙනවා. ඉතින් මයි සිම්බා චිත්‍රපටය ලංකාවේ පළවෙනි වරට සජීවී සිංහෙකු සමග කරපු පළවෙනි සිංහල චිත්‍රපටය. මේ චිත්‍රපටය ඇත්තම JK කියන ඉන්දියානු අධ්‍යක්ෂකවරයා විසින් අධ්‍යක්ෂණය කරන්නේ. ඒ වගේම ගායන ශිල්පීන් දෙදෙනෙකු ඉන්දියානු ගායන ශිල්පීන් දෙදෙනෙකු සිංහලෙන් ගායනා කරනවා. මේ මధు බාලක්‍රිෂ්ණන් සහ ක්‍රිෂ් කියන ගායන ශිල්පීන් දෙදෙනා. ඒ වගේම මම රංගනෙන් දායක වෙනකොට මගේ චූටි පුතා මිනෙත් ගායනෙන් සම්බන්ධ වෙන පළවෙනි චිත්‍රපටය මේක. ඉතින් ඒක ඇත්තටම ඉතාමත් සුවිශේෂී අවස්ථාවක් මට. මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා චිත්‍රපටය පුරාට කියවෙන්නේ මේ පරිසරයේ සතා සිව්පා ගස්කොළන් වලට ආදරය කරන්න රැක ගන්න කියන පණිවිඩය අපි කොතරම් දුරට පරිසරය රැක ගන්නවාද ඒක අපිට පෙරලා අපිට ඒදී අපිට ලැබෙනවා කියන මේ පණිවිඩය දෙන්න තමයි මේ චිත්‍රපටය පුරාවට JK උත්සාහ කරන්නේ. ඉතින් ලස්සන කතාවක් පවුලේ සැමට එකට ඉඳගෙන නරඹන්නට පුළුවන් චිත්‍රපටයක්. ඉතින් වෙනත් අත්දැකීමක් ලබා ගන්නට ඔයාලත් ඇවිත් මයි සිම්බා බලන්න. බොහොම ස්තුතියි.